ධනිස් සමාරුව කියන එක දැන් ගොඩක් අයට තියෙන ලෙඩක් නෙවන්නේ. ධනිස්ස වටේ තියෙන මසල්ස් ටික කොහොමද ගොඩ දාගන්නේ? ධනිස් සමාරුව කියන එක දැන් ගොඩක් අයට තියෙන ලෙඩක් නේ. ඕකට ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි ධනිස් සමාරුව එන එක වළක්ව ගන්න එක. ඒක අපිට සරල වර්කවුට් කීපයකින් ගොඩ දාගන්න පුළුවන්. ඕකට වට ලේසියෙන්ම කරන්න පුළුවන් වර්කවුට් එක තමයි ස්ටෙප් අප් කියන එක. ඔයාට ඒක with support කරන්නත් පුළුවන්, without support කරන්නත් පුළුවන්, with weight කරන්නත් පුළුවන්, without weight කරන්නත් පුළුවන්. එතනදී ධනිස්සට ලොකු බලපෑමක් නැහැ. හැබැයි ධනිස්ස වටේ තියෙන මාංශ පේශි වලට සුපිරි වර්කවුට් එකක්. මෙතනදී ඔයා ගන්න උස ගැන කිව්වොත් මුලින්ම ලොකු උසවල් ගන්න එපා. ඔයාගේ ගෙදර පඩි පෙළ තියෙන්නේ. ඒ අඟල් 8ක වගේ උසෙන් පටන් ගන්න. ඊට පස්සේ ටික උස වැඩි කරන්න. ඔයාට උස වැඩි කළා මේක අමාරු වෙනවා නම් ලණුවක් හරි එහෙම නැත්නම් කණුවක් හරි මොකක් හරි දෙයක් අල්ලගන්න. ඔයා උක ජිම් එකේ කරනවා නම් ජිම් එකේ බෙන්ච් එක, ස්ටෙපර් එක මොකක් හරි මැෂින් එකක් හරි ඒ වගේ මොකක් හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කරනවා නම් කරන්න පුළුවන් අනිත් වර්කවුට් එක තමයි one leg squat එක. මේක ඔයාට එක විදිහට කරන්න පුළුවන්. මේකෙදිත් ඔයාට සපෝට් එකක් අරගෙන කරන්නත් පුළුවන්, සපෝට් එකක් නැතුව කරන්නත් පුළුවන්. සපෝට් එකක් කියන එකෙන් අදහස් කරේ කණුවක් හරි මොකක් හරි ලණුවක් මොකක් හරි එකක් අල්ලගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ solid weight එකකින් කරන්නත් පුළුවන්. මොන වර්කවුට් එක කරත් ධනිස්සට ලොකුවට ස්ට්‍රෙස් එකක් දෙන්න එපා. හිමින් යන්න. ඔයාට කාලයක් යනකොට මසල් එක grow වුණාම ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න පුළුවන්. මොකද එහෙම එකපාරටම ලොකු බර ගහන්න ගියොත් ඔයාගේ ධනිස්ස රිදෙන්න පටන් ගන්නවා. මොකද මෙතනදී ලොකුවට ફોකස් වෙන්නේ ධනිස්ස. ඒක හන්ද ඔයා ඒ විදිහට කළා වැඩේ කොට දාගන්න.